පළවෙනි කටුවෙන් පෙනෙන්නේ දේවදත්ත ගත් මදිනෝ. ඒ තොරණේ විතරේ රැට විරුදුකාරයා කියේ මොකද තොරණ ගැන කියපන්. කොහෙද මොන්නේ? උඩට මයික් 1 2 3 4 5 6 7 8 9 10 මේ බව දන්නේ එකමුතු බෞද්ධ සමිතියේ විචාරනික ගිලන් රතියයි. මහා බක්මා තොරණ රාජා අද දින වැරදි. බක්මාස් නෙමෙයි වෙසක් මාසේ. මහා වෙසක් තොරණ රාජා මේ මම ගෙදරට ඇවිල්ලා මහා වෙසක් තොරණ රාජා අද රාත්‍රියට සියලුම සිනමා හල්වලදී ප්‍රචාරණය කරේ. සිනමා හල්වල නෙමේ තොරණ ප්‍රදර්ශනය වෙන්නේ පන්සල් භූමියේ තමයි තොරණ ප්‍රදර්ශනය වෙන්නේ. තොරණ ගැන කතා කරනවා නම් අපි බලුත් 45000ක් දාගෙන තමයි මේ තොරණ බලුත් 47997යි. එහෙම කොහොමද? ඊයේ තුලම් මාදිරා විදුනනේ. මුහනම දන්නවද? මම කියන්නම්. ඉපව් කියන්නේ. මේ කුණුහරුප කතා නොකර මලි තොරණ විස්තරය කියන්නකෝ. මොනවද කරන්නේ අප්පා? ඇත්ත වශයෙන්ම මේ වැඩ කටයුතු වලදී වෑල් බලුත් ගන්න අපි හાર્ඩ්වෙයාර් එකට ණයයි. ඒ කියන්නේ අපි පට්ට ණය ගන්න. හાર્ඩ්වෙයාර් එක රජේ ණයයි. රජේ ජාත්‍යන්තර ණයයි. ඇත්ත වශයෙන්ම මෙහෙම අපි ණය නෑ කාටවත්. මලි මම. හරිද? අම්මට තාත්තට විතරයි මලි මම ණයයි. හරි. එහෙම කතා කරන්නේ. තාම මේ ඩයලොග් එකට 50ක් ණයයි. මලියද බෞද්ධ සින්දුවක් දාලා ගන්න. මේ බෞද්ධ සින්දුද? බෞද්ධ සින්දුද නේ? බෞද්ධ සින්දුද නේ? මගෙන් අහලා යන්නේ මේක මොකක්ද නන්නේ? සිහිරි වටුණා. එනම් ඌයකෝ බෞද්ධ සින්දු අලපන් දාන්න බෞද්ධ සින්දු ගහපන්. හැපි. ලගපන්. දාත ලග. නෑ. පවසන පළවෙනි කටුවෙන් පෙනෙන්නේ දේවදත්ත ගත් මදිනෝ. ඒ තොරණේ විතරේ රැට විරුදුකාරයා කියේ මොකද තොරණ ගැන කියපන්. මේ අයි මේ අඬිටි උනේ බවුල කතා කරන්නේ. මේ ඌ අපිට වැඩ නෑ යකෝ අනිත් කියවන මයික් එක ඔක්කොලා දීපන් බලන්න මුළු කමටම එන්නේ. මෙවර අපි තොරණේ දර්ශනය කරන්නේ 1335 වන වතාවට තමයි. හරියටම කිව්වා. කොහොමද හරියටම කිව්වේ? ඥානෙන්නේ දීපන්. පළවෙනි වතාවට තමයි අපි තොරණ ප්‍රදර්ශනය කරන්නේ. යකෝ පෘතුගීසි කාලේ නම් තරංගෙ හොත් ඔච්චර ගානක් ඉන්නේ නෑ නේද? කරුණික පොවලා දානවා. වෙන්න තොරම්. සබන් කාලේ පල්ලවන්න.